Oh, hi. Hello, family members, and welcome back to my channel. Hi යාළුවනේ welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලට අරන් ඉන්න හදන්නේ. ඉතින් මේක පටන් ගන්න මෙන්න මේ විදිහට කරුවලේ ඔන්න මමයි මගේ හබි අපි දෙන්න කාලෙකට පස්සේ යන්න හදන්නේ කානිවල් එකක් බලන්න. ඉතින් මේක දවස් 2-3ක්ම තිබුණා. ඉතින් අපි එක දවසක් තෝරගත්තා මේකට යන්න ඕනි කියලා. අපි දෙන්න ඇමරිකාවට පස්සේ මේ වගේ කානිවල් එකක් බලන්න යන පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතින් මේ ගමනදී තව යාළුවෝ 3-4 දෙනෙකුත් අපිත් එක්කන් ගියා. ඉතින් එයාලගේ වාහනේ තමයි අපි මේ යන්නේ. අපි ඉස්සරහට වීඩියෝ එකේ ගිහලා බලමු මොන වගේ අත්දැකීමක් වෙයිද මේක කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා වගේම ඊට කලින් කියනවා මගේ channel එකට ආව අලුත් යාළුවෙක් නම් ඔයා මගේ වීඩියෝ එකක් අද නම් බලන්නේ දැම්මම ගිහිල්ලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිත් යාළුවෝ හැමෝම like කරලා comment කරලා share කරලා දිගටම වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. ඒ වගේම දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ ආදරණීය හදවත් ටික මම මේ ඔයාලට අරන් එන වීඩියෝ එක වගේම මම ඔයාලට කලින් පහුගිය ටිකේ ළඟ වීඩියෝස් දෙකක් විතර අරන් ආවනේ. ඉතින් ඒ ඔක්කොමයි මම මීට සති 2-3කට විතර කලින් වීඩියෝ කරගත්තේ ඒවා. ඉතින් මට ඒවා හරියට එඩිට් කරලා ඔයාලට ගේන්න විදියක් තිබුණේ නැහැ. මොකද මම අසනීපෙන් හිටිය නිසා. ඉතින් දැන් මගේ අසනීප තත්ත්වය ටික හොඳ අතට හැරෙන ගමන් තියෙන. ඉතින් මං හිතුවා මගේ ආදරණීය හදවත් ටිකට මාව අමතක වෙයි කියලා. මං කලින් එකතු කරන් තියන් හිටපු මේ වීඩියෝ ටික එඩිට් කරලා අරන් එන්න ඕනේ කියලා. ඔන්න ඉතින් අපි ආව වාහනේ පාක් එකේ නතර කරලා දැන් මේ අපි 4-5 දෙනාම යන්න හදන්නේ ග්‍රවුන්ඩ් එක ඇතුළට. ඉතින් මේ එළියෙන් ඔයාලට පේනව නේද ලස්සනට සරසලා තියෙනවා. ඉතින් ඔන්න ටිකට් ගන්න තැනට ආවා. ඔන්න අපි ටිකට් උත් ගත්තා. එහෙනම් අපි ග්‍රවුන්ඩ් එක ඇතුලේ කානිවල් එකේ මොනවද උනේ කියලා ඉස්සරහට කියලා බලමු. දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඔන්න අපි ග්‍රවුන්ඩ් එක ඇතුළට ආවා. ඉතින් ඇතුළේ මාරම ලස්සනට සරසලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් බල්බ් එහෙම කොහොමද පාටින් පාටට රටාවෙන් රටාවට පත්තු වෙන්නේ කියලා. ඉතින් අපි ඇතුළට එනකොටත් බෑන්ඩ් එක ප්ලේ කරන්න පටන් අරන් තිබුණේ. ඉතින් අපිට නටනවට වඩා ඊට කලින් පොඩි දෙයක් try කරන්න ඕනේ කියලා හිතුණා. ඔන්න ඉතින් අපිට try කරන්න හිතුණ දේ තමයි මෙන්න මේක. ඇත්තටම මම මේකට කියන නම දන්නේ නැහැ. උනට මාර මාසයි මේ කියන්න. ඉතින් අපි යනකොට ඊට කලින් රවුන්ඩ් එකක් කට්ටිය ගිහිල්ලා තිබුණා. ඉතින් ඔන්න අපි ඊළඟ වතාවේ යන්න තමයි මේ බලාපොරොත්තු වෙමින් මක බලාගෙන ඉන්නේ. එහෙනම් අපි මේකේ කොහොමද ගියේ කියලා බලමු. ඒක යන්න කලින් බලන්න අපිත් එක්කන් මේ ගමනට ආවේ කවුද කියලා. ඉතින් මේ යාළුවෝ ටික තමයි ආවේ. ඉතින් එහෙනම් ඔන්න අපි ඊළඟට අර කැරගෙන රවුමේ ගිහිල්ලා බලමු. ඔන්න යාළුවනේ අපි මේකේ ඔන්චිල්ලාව වගේ තියෙන පුටුවල ඉඳගත්තා. ඉතින් මට පිටිපස්සේ මගේ හබි ඉඳගත්තා. ඉතින් ඒ හින්දා ටිකක් හිතට සතුටුයි. වැටුණත් ඉතින් අල්ලගන්න නම් වෙන්නේ නැහැ. ඉතින් ඒත් කමන්නේ මට පිටිපස්සේ හරි ඉන්නවනේ. ඉතින් ඔන්න මේකේ ලස්සනත් ඔයාලට මෙන්න මේ විදිහට මම පෙන්නනවා. ගොඩ කට්ටිය නම් මේකේ හිටියේ නැහැ. ඔන්න දැන් කැරගෙන්න පටන් ගත්තා ටිකෙන් ටික හිමීට. ඊට පස්සේ තමයි වේගෙ වැඩි වෙන්නේ. බලමු කොහොමද මම හබි වගේම අපිත් එක මේ ගමට එකතු වුණ අපේ අනිත් යාළුවෝ මූණ දුන්නේ කියලා. මේක නම් යාළුවේ සුපිරි අත්දැකීමක්. ඉතින් ටික හිමීට පටන් අරන් ඊට පස්සේ ටික වෙලාව යනකොට ඔන්න වේගෙ වැඩි කරනවා. ඉතින් ඒක වේගෙන් කැරකෙනකොට අර බෑන්ඩ් එක ප්ලේ කරනවා. එතකොට ඒ සද්දෙත් එක්කන් ඒක එන්ජොයි කරගෙන මේ කැරකෙනකොට ඒක වෙනම අත්දැකීමක්. ඉතින් මම ඒකට මාර මාසයි. ඔන්න අපි දැන් ඒකේ කැරකිලා ඉවරයි.
ඔන්න දැන් හිමීට නටන කට්ටිය ඉන්න තැනට අපි ගිහිල්ලා නටන්න තමයි මේ ලෑස්තිය. මමත් හොඳ හැටි නැටුවා යාළුවනේ. ඒත් මම නටන කොටස් මට වීඩියෝ කරගන්න උනේ නෑ. මොකද ෆෝන් එකත් අතේ තියාගෙන වීඩියෝ කරන ගමන් නටන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මම නටලා මගේ මහන්සිය අඩු කරගන්න ගමන් මං එතකන් අපිත් එක්කන් ගිහපු අපේ යාළුවෝ සහ මගේ හබි කොහොමද මේ අවස්ථාව එන්ජොයි කරේ කියලා ඉතින් මේ විදිහට වීඩියෝ කරගත්තා. ඉතින් මේ වගේ වෙලාවක සාම්ප්‍රදායික නැටුම් අනම්මනම් ඒව නෑනේ. ඉතින් ඒ වෙලාවට Tamanට හිතට දැනෙන ඇඟට දැනෙන රිද්මයට දැනෙන විදිහට තමයි අතපය හොලවල නටන්නේ. ඉතින් ඒක හරිම ෆනි. ඒ වගේම එයාලා එන්ජොයි කරන විදිය බලන් ඉඳි හරිම සතුටුයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාලා මේ අවස්ථාව එන්ජොයි කරේ. ඉතින් ඔයාලට වීඩියෝ එක බලාගෙන යද්දී අතරතුරේ දෙන්න කාක්කෝ එහෙම කෑ ගන්න සද්ද ඇහෙනවා. ඉතින් ඉගෙන වැඩි හිතන්න එපා. මම වීඩියෝ එකට වොයිස් කරන්න එළියට ඇවිල්ලා. ඉතින් එහෙනම් ඔන්න අදට අරන් ආව වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව වීඩියෝ ගොඩක් තියෙනවා අරන් එන්න. ඒවත් ඉවර වෙනකම් බලන්න. එහෙනම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. අපි ගෙදර යන්නයි හදන්නේ.